අද ඔයාලට බොහොම ගොඩක් සතුටුදායක ආරංචියක් තමයි ගෙවලා තියෙන්නේ. ඔයාලට කමර්ෂල් බැංක් account එකක් තියෙනවා නම් කමර්ෂල් බැංක් වීසා කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අද දවසේ ඉඳන්, ඒ කියන්නේ 2025 නොවැම්බර් 18 වෙනිදා ඉඳන් ඔයාලට පාවිච්චි කරන්න Google Wallet එක tap to pay feature එක ඔයාගේ ෆෝන් එකේ. මේකට ඔයාලට NFC supported mobile device එකක් තියෙනවනේ. විශේෂයෙන්ම කිව්වොත් Android device එක Google Wallet එකේ දාන්න මෙටි දැම්මම කියලා දෙන්න. හරි. ඔයා Google Wallet කියලා Play Store එකට ගිහලා search කරන්න, download කරන්න. ඊට පස්සේ ඔක්කොම permissions ටික දෙන්න. ඊට පස්සේ add card වලට ගිහිල්ලා scan කරලා card එක add කරන්න. මේ වෙලාවෙදී ඔයාලා card add කරන්න බැරුව ඇති. commercial bank card වල මෙන්න මේ bin number කියන්නේ මෙතන වලට පේන digit 4ක්. ඒ digit 4යි මේ digit 4යි. ඒ digit 4 මෙතන 42.16යි. my card එකේ 42.16යි තියෙනවා. 89.2 89.17. ඒ කියන්නේ my card එක බෑ. 89.8 my card එක බෑ. ඔයාලට මෙන්න වාසනාවන්ත වෙලා මෙන්න මේ card එක තිබ්බොත් කියන්නේ bin number එක මේ digits වලින් තිබ්බොත් ඔයාලට පුළුවන් card එක add කරන්න Google Wallet එකට. හරි. දැන් හිතමුකෝ ඔයාලට බෑ කියලා Google Wallet එකට add කරන්න මොකද්ද කරන්න ඕනේ? ඔයා banking day එකට ඔය NIC එක අරගෙන යන්න තියෙන්නේ. ගිහිල්ලා කියන්න මෙන්න මෙහෙම feature එක මට ඕනේ. මෙන්න මේ bin number එක විතරයි මම customer support වලට හරි YouTube video එකක් බලලා හරි මේක කියවන්නේ මට කොහමද මේ card එකක් ඕනේ කියලා දෙන්න. ඔයාලට දැන් තියෙන card එක use කරන ගමන් තව card එකක් ගන්න පුළුවන්. හරිනේ. ඒ card එක add කරලා Google Wallet එක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ official statement එක ලංකාවේ Google Wallet support එකේ දීලා තියෙන්නේ. දැන් ඉස්සර වගේ VPN දාගෙන යන්න ඕන කමක් නැහැ කිසිසේත්ම ඕන කමක් නැහැ. ඉතින් ගොඩක් සතුටු වෙන්න ඕනේ. commercial bank එකේ පටන් ගත්ත කියන අනිත් බැංකුත් මේ ඉක්මනින්ම පටන් ගන්නවා. තව දෙයක් කියන්න ඕනේ. ඒක තමයි Apple Wallet support එක ගැන තාම හිතලවත් නැහැ කියලා තමයි කිව්වේ. ඒ නිසා Apple Wallet support එක ඔයා ගන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා description එකේ තියෙන පළවෙනි link එකෙන් ගිහලා Bybit account එක හදාගෙන පල්ලෙහා description එකේ තියෙන second link එකෙන් ගිහලා Bybit card එකක් ගන්න එක තමයි. Bybit card එකක් අරගෙන ඔයාලට පුළුවන් Apple Wallet support එක දාගන්න. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා description එකේ comment එකක් දාන්න යන්න. අනිවාර්යයෙන්ම reply කරනවා. ඔයාලට මම කිව්වා වගේ කලින් මෙන්න මේ bin numbers ටික තියෙනවා නම් තමයි ඔයාලට මේ පුළුවන් ඔය card එක Google Wallet එකට add කරන්න. දැනට තියෙන තත්ත්වය හැටියට. හරි. මේ වීඩියෝ ඔයාලට හිතුණා නම් හොඳයි කියලා commercial bank card එකක් තියෙනවා යාළුවෙක්ට share කරලා එයාට දැන ගැනීම පිණිස තියන්න. එහෙනම් මම ගියා Bybit වල YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න. ඒ වගේම ඔයාලට stay update වෙලා ඉන්න ඕන තව card එක ගැන තොරතුරු එහෙනම් බලන්න. මම ගියා peace out.